හොඳයි අද උදෑසන ඔබ වෙතට මම යහපත් දෙයක් ගෙනෙන්නට උත්සාහ කරමින් සිටිනවා මේ උදෑසන. ඉතින් ඔබට අද දවසේ යහපත පමණක් සිදු වෙන බව අමතක නොකළ යුතු ආශිර්වාදමත් රාසක්. ඒ නිසා අපි දෙවියන් වහන්සේ වචනේ උදේ බලමු මේ උදෑසන. බලලා අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදමත් අභිමුඛයත් එක්ක මඟ පෙනීමට අපි යොමු වෙමු අද දවසේ පුරාම. ඉතින් උන්වහන්සේ වචනේ කියනවා අන්ධකාරයේ බල ප්‍රදේශයේ පිටත. ඉතින් කොලොස්සේ 1:13 කියනවා පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදවා තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අපව පමුණුවාගත්සේක. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ගැලවීමේ තවත් වැදගත් ආශිර්වාදයක් නම් අන්ධකාරයේ බල ප්‍රදේශයෙන් අප මුදවා සිටීමයි. අපගේ පෙර අධ්‍යයනය වලින් එක ගැලවීම සම්බන්ධව පැවසු දෙයක් වන මිදීම සම්පූර්ණත්වය රැකවරණය ගැන නැවත සිහි කරන්න. පළමු පියවර පාපයෙන් මුදවා ගැනීම. යේසුස් වහන්සේ අපගේ පාපයන් ඉවත් කර අන්ධකාරයේ පාලනයේ ආධිපත්‍යයෙන් බලපෑමෙන් අපව ඉවත් කර ඇත. ඒ නිසා අද දවසේ කිසිම දෙයකට අපිව බලපෑමක් ඇති කරන්න බෑ. අපිව ඇබ්බැහිකමට යොමු කරන්නට බෑ. අපිව රවට්ටන්න බෑ. අන්ධකාරයේ තුල තිබෙන කිසිම දෙයකට බෑ අපගේ ජීවිතය මත සෙල්ලම් දාන්නට. මොකද උන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදවාගෙන තමන්ගේ ප්‍රේමී පුත්‍රයාණන්ගේ රාජ්‍යය, ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය තුල අප උන්වහන්සේ තබා තිබෙනවා. එතකොට මේ රාජ්‍යය තුල ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම, රැකවරණය, ආශිර්වාදය සියලු දේ ඒ රාජ්‍යය තුල තිබෙනවා. ඒ නිසා ඒ රාජ්‍යය තුල ඔබ සිටින විට ඔබව කිසිම දෙයකට ඔබව රවට්ටන්නට බෑ, නොමග යවන්න බැරි බව ඔබ විශ්වාස කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් මාත් එක්ක මේ යාඥාව මාත් එක්ක ඔබ කියවන්න ඔබට ආශිර්වාදයක් එයි. ඉතින් ආදර පියාණනේ, ඔබගේ ආදරණීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයට ප්‍රවාහනය කර ඇති බැවින් ස්තුති කරමි. මට ඉහළින් සාතන්ට ආධිපත්‍යයක් නැත. මන්ද මම මහිමාන්විත ආලෝකයේ රාජ්‍යයේ ජීවත් වෙමි. මම ජයග්‍රහයේ ජීවත් වන අතර අන්ධකාරයේ පාලනයේ නිදහස් වෙමි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් ජීවිතේ රජකම් කරමි. ආමෙන්. හාලෙලූයා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අද දවසේ දේව දරුවනේ ඔබ රජකම් කරවන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා. ඔබගේ ජීවිතේ කිසිම අන්ධකාරයකට, කිසිම යක්ෂයාගේ කිසිම සැලසුමකට කිසිම ඉඩක් නැති බව ඔබ විශ්වාස කරන්නට අවශ්‍යයි. ඔබ ඉන්නේ ජයග්‍රහණ ජීවිතයක් ගත කරන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ රාජ්‍ය තුල අද දවසේ ඔබ ජීවත් වෙන නිසා ඔබට විරුද්ධව නැකෙටෙන කිසිම අවියක් සඵල නොවන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ ඔබ ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ඩ්‍රයිවිං කරන කෙනෙක් වෙන්නට පුළුවන්, ඔබ ඕනම දෙයක් කරන කෙනෙක් වෙන්නට මම දැස්සන. එහෙම නැත්නම් ඔබ දැන් ගෙදර ඉන්න පුළුවන් මේ කහන විට මේකට වුන් කඳින ඔබ එළියට ගිහිල්ලා එන්නට පුළුවන්, වාහනේ යන ගමන් එන්නට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ වචනේ කියනවා ඔබව උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ රාජ්‍ය තුල ආලෝකමත් ජීවිතයකට ඔබව උන්වහන්සේ යොමු කර තිබෙන බව අමතක කරන්නට එපා. ඒ නිසා ඔබගේ උරුමය යහපත පමණ අපිට සිදුවෙන යහපත පමණ ඔබගේ උරුමය. ඉතින් මම දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේගේ නාමයෙන් උදෑසන මම ඔබව ආශිර්වාද කරනවා. මේ වචන තුල තිබෙන ආලෝකය, මේ වචන තුල තිබෙන එළිදරව අල්ලගෙන ඔබගේ දවස අද දවසේ ගොඩනගන්න, ඉදිරියටත් ඊළටත් යන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් අද දවසේත් ඔබට ආශිර්වාදමත් දවසක්, ආශිර්වාදයක් කියලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ යාඥාවට ඔබ සම්බන්ධ වෙච්ච නිසා ඔබට ස්තුතියි. ඔබට ස්වාමීන් වහන්සේ තව වඩා ආශිර්වාද කරයි. අපි channel එක subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. එහෙම නැත්නම් ඔබට යමක් තිබුණොත් අපිට message කරන්න.
ඉස්සරහදී වෙන ෆෝන් නම්බරෙන් ඔබට අපිට කතා කරන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඒට උදේත් මේ ආකාරයෙන්ම ආශිර්වාදවත් පණිවිඩයත් එක්ක අපි මුණ ගැහෙමු ජේසුස් වහන්සේගේ නාමයෙන්.